දවසක් කියලා පිළිගන්නවා මගේ යාළුවෝ හැමෝම. ඉතින් යාළුවෝ මම අද ඔයාලට ගේන්නේ PayTex giveaway alert එක. ඉතින් මේකේ ලොකු මුදලක් නැහැ මේ airdrop එකේ. තියෙන්නේ ඩොලර් 500ක් විතරයි. ඉතින් මේ ඩොලර් 500 price pool එක විනාශලා 100ක් අතර බෙදලා දෙනවා. මේකේ හරි සරල දෙයක් කරන්න තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේ giveaway එකට සහභාගී වෙන්න. ඉතින් සහභාගී වෙන හැමෝටම මේකේ ඩොලර් 5ක් හම්බ වෙන්නේ නැහැ. මතක තියාගන්න. 100 දෙනෙකුට විතරයි. ඉතින් මේක කරා කියලා ඔයාලට කිසි පාඩුවක් වෙන්නේ නැහැ. කැමති නම් කරන්න පුළුවන්. හරි සරලයි. Twitter එක follow කරන්න තියෙනවා. ඊට පස්සේ like එකක් දාන්න තියෙනවා, retweet කරන්න තියෙනවා, යාළුවෝ තුනකට tag කරන්න තියෙනවා. ඊළඟට Telegram එකට join වෙන්න තියෙනවා. ඊට පස්සේ ඔයාගේ Twitter handle එක මෙතනට දෙන්න කියනවා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ personal BP20 wallet address එකක් මෙතනට දෙන්න. අපි බලමු මෙන්න මෙතනට කොහොමද ඒක කරන්න කියලා. මුලින්ම ඔයාලට පුළුවන් how to join කියන මේ Twitter කියන එක ඉස්සරහා තියෙන ක්ලික් කරාට පස්සේ ඔන්න redirect notice එක තියෙනවා. මෙතනින් පුළුවන් මෙන්න මෙතනින් ඉස්සරහට යන්න. ඉස්සරහට ගිහිල්ලා මෙන්න තියෙනවා PayTex එකේ ඔන්න site එක තියෙනවා. අපි ඒක follow කරා. ඉතින් මේක ඊළඟට බලමු මොකක්ද තියෙන option එක කියලා. return to previous page කියන එක ක්ලික් කරන්න. ඔන්න අපි follow කරා පළවෙනි එක කරලා තියෙන. ඊට පස්සේ ඒක like කරන්න තියෙනවා, retweet කරන්න තියෙනවා, යාළුවෝ තුනකට tag කරන්න තියෙනවා. ඉතින් මෙතනටම ආපහු යන්න පුළුවන්. ගිහිල්ලා මෙන්න මේකේ තියෙන මේ post එක. pin post එක කියන්නේ මේ උඩින්ම තියෙන post එක. මේ post එකේ පහළට ඇවිල්ලා මෙන්න like එකක් දැම්මා. ඊට පස්සේ retweet කරනවා කියන්නේ මෙන්න මෙතන repost කියලා එකක් තියෙනවා. මෙන්න මේ repost එක දානවා. ඊළඟට පුළුවන් යාළුවෝ තුනකට tag කරන්න පුළුවන් ඔයාට. මෙන්න මෙතනට ඇවිල්ලා මේ right pencil mark එක තියෙන තැනට එන්න. ඇවිල්ලා මෙතනට අපිට පුළුවන් add කියන තැනට ඇවිල්ලා ඔයාට පුළුවන් යාළුවෝ තුන් දෙනෙක් tag කරන්න. යාළුවෝ tag කරනවා කියන්නේ හරි පහසු වැඩක්. ඔයා මෙතන ඇවිල්ලා මෙතනින් add ලකුණත් එක්ක ඔයා කැමති නමක් ඔයා අපි මම සමන් කියලාම ගහන්නම්. මෙන්න මේ විදිහට ඔයාට ඔයාගේ ඕන නමක් ගහන්න පුළුවන්. සමන් කියලා කියපුවම මේ වගේ නම් ගොඩාක් පල්ලෙහාට එනවා. ඔයාට පුළුවන් මේ යාළුවෝ ඔන්න එක්කෙනෙක් මම tag කරා. මේ වගේ add එක ඔයා කැමති නමක් ගහන්න. මම සඳුන් කියලා ගහන්න. බලමු වෙන නම්. ඔන්න තව නමක්. ඔන්න මම ඒකත් tag කරා. ඔන්න දෙන්නෙක් හරි ඊළඟට ඒකට මම කමල් කියලා ගහලා බලන්නම්. ඔයාට ඕන නමක් ගහන්න පුළුවන් ඔයාගේ නම. කමල් කියලා ගැහුවොත් අපි මේ තියෙන ඔන්න කමල් වෙන ඕන තරම්. ඔන්න මම තුන් දෙනෙක් වෙනවා. ඊළඟට repost කියන එකට කරන්න. repost කියන එකට උන පස්සේ ඔන්න අපේ post එක අපි යවලා තියෙනවා. ඊට පස්සේ back වෙලා බලමු. ඊළඟට කරන්න තියෙන්නේ Telegram එකට join වෙන්න කියනවා. ඔයාලට පුළුවන් මෙන්න මේක ටික් කරලා Telegram එකට join වෙන්න. උඩ තියෙන එකෙන් පුළුවන් link එකෙන් Telegram එකට join වෙන්න. ඕන මම Telegram එකට join වුණා. මෙන්න join වුණා. ඊට පස්සේ පුළුවන් ආපහු page එකට යන්න. page එකට ගියාට පස්සේ say ඊළඟට මෙතන ඒකේ කියන්න කියන Telegram join වෙලා hello කියලා කියන්න කියනවා. ඊළඟට Twitter handle එක මෙතනට දෙන්න කියලා කියනවා. අපි බලමු මෙන්න මෙතන ආපහු ගිහිල්ලා මෙතනට type කරන්න කියනවා. type කරන්න බෑ වගේ. හරි back යමු. ඊළඟට තියෙනවා drop your Twitter handle. Twitter handle එක කියන්නේ මොකක්ද? ඉතින් මම කියලා Twitter handle එක කියන්නේ යාළුවේ Twitter එකේ තියෙන ඇඩ් ලකුණත් එක්ක තියෙන ඔයාගේ Twitter handle එක. අපි ඒක බලමු කොහොමද ගන්නෙ කියලා. ඔන්න ඔයාගේ Twitter එකට නැත්නම් account එකට ආවට පස්සේ මේ විදිහේ interface එකක් තමයි තියෙන්නේ. ඉතින් මේකේ ඔයාගේ තියෙනවා මේ කෙලවරෙන් තියෙනවා ඔයාගේ profile එකේ mark එක මෙතන තියෙනවා. ඔයාට පුළුවන් මෙන්න මේ mark එකට click එකක් දෙන්න. click එකක් දුන්නෙන් පස්සේ ඔයාගේ නම තියෙනවා මෙතන. ඔයාගේ නම හදපු වෙලාවේ දීපු නම තියෙන. ඉතින් මගේ තියෙන Sam airdrop කියන එක. ඊට යටින් තියෙනවා ඇට් ලකුණත් එක්ක මෙන්න මේ තියෙනවා සමන් AR77. අන්න ඒ වගේ ඇට් ලකුණත් එක්ක තියෙන එක තමයි ඔයා දෙන්න ඕනේ Twitter handle එක කියලා. අපි මෙන්න මෙතනට ගිහිල්ලා දෙනවා. මෙතනට දෙන්න පුළුවන් අපේ Twitter handle එක.
ඊළඟට මෙන්න මෙතන තියෙනවා හිත හැන්ඩල් එක දෙන්න තියෙන්නේ පල්ලෙහාට. මෙන්න මෙතන තමයි තියෙන්නේ ෆලෝ මේ ෆලෝ කරාට පස්සේ යූසර් නේම් එක දෙන්න කියලා මෙතන තියෙන්නේ. මෙතනට යූසර් නේම් එක දෙන්න පුළුවන්. මගේ තියෙන්නේ සාමාන්‍ය AirDrop 5 වර්ගය කියලා. ඒ වඩා පුළුවන් මගේ යුනික් නමක් හදා ගන්න. යාළුවෝ Twitter handle එක වගේ link එක පාවිච්චිම ගන්න පුළුවන් මේ වගේ ඉන්ටර්ෆේස් එකකට ආවට පස්සේ ඔයාලට මෙතන ඉරිකැල් තුන ටච් කරලා share කියන එකට ඇවිල්ලා මෙන්න මෙතන තියෙනවා පාවිච්චිම ගන්න පුළුවන් ඔයාගේ link එක. copy කරගත්තමම මේක ගිහින් දෙන්න පුළුවන් මෙතනට paste කරන්න පුළුවන්. මේ කෙලවරේ තියෙන ටික අයින් කරාට පස්සේ අපිට ඉතුරු වෙන්නේ අන්න Twitter handle එක තමයි. මෙන්න මේ කෙලවරේ ටික අයින් කරන්න. අයින් කළා මෙන්න මෙතනට ආවට පස්සේ වාගේ තියෙන්නේ ඔන්න තියෙන Twitter handle එක. ඊළඟට මෙයා කියන Telegram user name එක ගන්න කියලා. අපි Telegram එකේ user name එක ගන්න විදිය බලමු. ඉතින් මේ විදිය තමයි Telegram account එක තියෙන්නේ. ඔන්න මෙතනට අවිල්ල ඔයාලට පුළුවන් මෙන්න මෙතනට ආවට පස්සේ Telegram user name එක මේ user name කියන තැනට ක්ලික් කරාම Telegram user name එක ගන්න පුළුවන්. ඒක අරගෙන අවිල්ල අපිට පුළුවන් site එකට දෙන්න. මෙන්න මෙතනට Telegram user name එක දෙන්න ආවේ. ඔන්න මම Telegram user name එක දුන්නා. ඊළඟට තියෙනවා BP20 wallet address එක. ඉතින් මේක AirDrop එක නිසා wallet address එක දෙනකොට අපිට ගන්න පුළුවන් wallet address එක BP20 Binance එක වගේ wallet වලින් ගන්න එපා. Twitter එකෙන් එහෙම නැත්නම් MetaMask එකෙන් wallet address එක හැල්ලා දෙන්න මෙතනට. ඒකට පුළුවන් Trust Wallet එකට එන්න පුළුවන්. Trust Wallet එකෙන් ඔයාලට BP20 address එක ගන්නත් පුළුවන්. මෙන්න මෙතනට මේකේ ඇවිල්ලා BNB Smart Chain කියන තැන ක්ලික් කරලා මේකේ receiving address එක ඔයාලට පුළුවන් මෙතන receive කියන තැනට ගිහලා receiving address එක copy කරගෙන එන්න. ඒක තමයි BP20 address එක. මෙන්න මෙතනට paste කරා. paste කළා ඊට පස්සේ පුළුවන් මෙන්න මෙතන submit කියන එක දෙන්න. ඔන්න අපි ඒක submit කරා. මේ ඔයාටත් පුළුවන් මෙන්න මේ විදිහට මේක submit කරන්න. submit කරාට පස්සේ මේකේ දිනුමක් ආවොත් ඔයාගේ BP20 wallet address එකට එයාලා ඒක transfer කරනවා. ඉතින් අපි තවත් මේ වගේ වීඩියෝ එකකදී හමු වෙමු. ඔයාට සුබම සුබ දවසක්.